සතියට ගිය සතිය කැඩුවේ සතියට පාරක් කඩන්නේ චූටි වුණාට මිනිස් හැදෙනවා සැරයි හරිම සැර මම මේක අච්චාරුවට වගේ හොඳයි නේදයි මෙන්න බලන්න කොච්චර ප්‍රමාණයක් අරන් එනවද ඔක අරන් යට තියෙන්නේ හැදිලා තියෙන්නේ ගොඩක් පොඩි මිනිස් චූටි වුණා සතියට දෙපාරක්ම කඩනවා කමෙන්ට් එකේ අහලා තිබ්බා මොනවද දාන පෝර කියලා. මේක දාන්නේ හොඳ ගේ මේ මොකක්ද මේක අපලින් මේක කඩු ප්‍රමාණය බලා ගන්න එක ගන්න මේකට කොම්පෝස්ට් පොහොර දානවා අපි දැන් මේ එළුවෙටි පොහොර එක මේවා දැම්මනේ ඔව් මේක දා මේ අපි එදත් කැඩුවා දාහන් තුනක් තියෙනවා චූටි මේ චූටි වුණාට තව තියෙනවා කඩන්න පොඩ්ඩයි අපි හිතවල තියෙන මිරිස් ගස් කීයද මෙතන තියෙන්නේ 50ක් විතර නේ 100ක් නෑ නේද 100ක් නෑ මේ සති තුනෙන් සතියෙන් සතියට කඩන කොම්පෝස්ට් පොහොර විතරයි දාන්නේ අපි මේකට දන්නේ නෑනේ කුත් දන්නේ නෑ වෙන එළු පොහොර දැම්ම එළු පිටි පොහොර සුදු කරලා දැම්ම අසයි මේ එනවා ඉල්ලගෙන යන්න එහෙමත් කැඩෙනවා මේ මීට අමතර මේ කඩේට දානට අමතර මේ ගෙදරට එනවා අරයි දානවලට අච්චාරු දාන කංකුම් වලින් කංකුම් එක්ක මේ මිරිසුත් තිබුණන්න පුළුවන්. ඉන්න ඕනම කෙනෙකුට ඉතින් අම්මිරිස් ඕනනේ මේ ගහෙන් කැඩුවා දැන් 500ක් විතර ගැටුවා මං හිතන්නේ චූටි ගහ මිරිසුත් පොඩි ඒ වුණාට පොඩිමත් නෑ පොඩි නෑ අච්චාරුවට අපි කියන්නේ හැමෝටම වගා කරන්න අස්සන්න තියෙනවා අපි මුලින්ම හිතුණා මේ බැරි වෙයි කියලා මෙහෙම හදාගන්න වතුර දානවද තියෙන වතුර? මේ සාමාන්‍යයෙන් ගොඩාක් තද පැවිල්ලක් ආවොත් අපි වතුර ටිකක් දානවා නැත්නම් මේ වෙලේ එච්චරම මේ පාත්ති අතරින් මෙහෙම කාණුවක් යනවා වතුරක. එහෙම වතුර මේකට උරනවා. බලන්න කියන්නේ මිනිස් වගා ගන්න පුළුවන්
කංකුම් හිටවන්න තමයි අදහස තිබුණේ. ඒ මිනිස් වගාවකුත් දාන්න හිතුණා. ඊට ගොඩක් තිබිච්ච නිසා. මිනිස් වගාව සාර්ථක වුණා. දැන් ගින්ගඟ ආශ්‍රිතව තියෙන්නේ නේ. ඔව් ගින්ගඟ ආශ්‍රිතව. ඒ ගින්ගඟට තමයි මේ වටේ යන්නේ.